පළමු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඒ තමයි උසස් අධ්‍යාපන සහයෝගිතාවය උදෙසා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමේ අභිමතාර්ථය පෙරදරි කරගෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලාංකික සිසුන්ට හිමි කර දීම එක් ප්‍රායෝගික බලගැන්වීමක් හැටියට අපි සලකනවා. ඒ අනුව ශ්‍රී ලාංකීය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපන සහයෝගිතාවය ඇති කර ගැනීම උදෙසා සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාල The National University of Singapore හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරනවා. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම සඳහා පවතින ලෝක ශ්‍රේණිගත කිරීම වල අඛණ්ඩව ඉහළ ස්ථානයක් හිමි කරගෙන තිබෙන කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. එය 2025 වර්ෂයට අදාළව QS ලෝක ශ්‍රේණිගත කිරීම ලැයිස්තුවේ 8 වන ස්ථානයත් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම ලැයිස්තුවේ 17 වන ස්ථානයත් හිමි කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. ශ්‍රී ලාංකික උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගිතාවයන් නැති කර ගැනීම උදෙසා ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වෙලා තිබුණා. යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මගින් ශ්‍රී ලාංකේය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ඇතුළු පශ්චාත් උපාධි හැදෑරීමටත් ධාරිතා සංවර්ධන අටසන් සඳහා සහභාගී වීමටත් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථාව හිමි වෙනවා. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලීය අනුමැතිය හිමි වුණා.